2007 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී ලැමින් යමාල්ගේ දෙමාපියන් යුනිසෙෆ් සංවිධානය සහ ඩයාරියෝ ස්පෝර්ට්ස් ආයතනය එක්ව සංවිධානය කළ ලොතරැයකින් ජයග්‍රහණය කළා. ඒ අනුව ඔවුන්ගේ මාස 5ක් වයසති බිරිඳාට බාසිලෝනා ක්‍රීඩකයෙකු සමග ඡායාරූපයක් ලබා ගැනීමට අවස්ථාව උදා වුණා. දෛවයේ සරදමකට මෙන් ඔවුන්ට එදා හමු වූයේ එවකට බාසිලෝනා කණ්ඩායමේ නැගී එන දක්ෂ ක්‍රීඩකයෙකු වූ 26 වෙනි ලියනල් මෙසි. ඡායාරූප ශිල්පී ජෝන් මොන්ෆෝඩ් පවසන පරිදි එකල අතිශය ලැජ්ජාශීලී මෙසීට මුලින්ම මෙම බිරිඳා වඩාගන්නේ කෙසේදැයි සිතාගත නොහැකි වී තිබෙනවා. යමාල්ගේ මවගේ උදව් ඇතිව මෙසී විසින් කුඩා ලැමින්ව ප්ලාස්ටික් බේසමක දමා නාවන අයුරු සහ ආදරෙන් වඩා ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් 2008 වර්ෂයේ දිනදර්ශනයක් සඳහා මොන්ෆෝඩ් විසින් ඡායාරූපගත කරනු ලැබුවා. මෙම ඡායාරූප වසර 16කට වඩා වැඩි කාලයක් කාටත් අමතක වී තිබුණා. නමුත් යුරෝ 2024 තරඟාවලිය අතරතුර යමාල්ගේ පියා විසින් මෙම ඡායාරූප ඉන්ස්ටාග්‍රෑම්හි පළ කිරීමත් සමග එය ලෝපුරා ලැබුගින්නක්සේ ප්‍රසිද්ධ වුණා. මේ දැකීමෙන් පාපන්දු රසිකයන් වේලුවට මෙන් පැවසූයේ මෙසි එදා මෙම බිරිඳාට තමා සතු පාපන්දු බලය ලබා දී ඇති බවයි. මෙම අහඹු සිදුවීමෙන් වසර 19කට පසු මෙම දෙදෙනා ලෝක පාපන්දු පිටියේ ඉහළම වේදිකාවේදී හමු වෙනවා. ඒ 2026 පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී 19 හැවිරිදි ලැමින් යමාල් බාසිලෝනා ඇකඩමියෙන් බිහිවී දැනට එම කණ්ඩායමේ මෙසි පැරදි අංක 10 ජේසියටද හිමිකම් කියමින් ලෝකෙම දිනා සිටිනවා. මොවුන් දෙදෙනා පාපන්දු තරඟ පිටියකදී එකිනෙකාට එරෙහිව ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙයයි. මෙසි ආජන්ටිනාව වෙනුවෙන් පිට දෙවරක් පාපන්දු ලෝක කුසලානේ දිනා ගැනීමට සමත් වූ අතර යමාල් ස්පාඤ්ඤය වෙනුවෙන් ඔහුගේ පළමු ලෝක කුසලාන ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් ක්‍රීඩා කරනවා. මෙම දෛවෝපගත සිදුවීම පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී මුළු ලෝකයටම දැක ගන්න ලැබෙනවා.